දිනයක්. ඥානෝදීය විරුදූපුදුන් ශිෂ්‍ය නායිකාවක් Everybody, it's a very special day for us because some of the best students of Jnanodaya Mahavidyalaya Kanukara are going to take their oath as prefects today. ආසලට විය යුතු යුතුකම් හා වගකීම් නිසියාකාරව ඉටු කිරීමට එසේනම් සුවිශේෂී දිනයක මතක සටහන් Teacher, prefects of Jnanodaya Mahavidyalaya Kanukara, all the distinguished guests, dear principal and the teachers of our school. යම් සුබ කර්තව්‍යයක් පොල් තෙල් පහන දල්වනවා. එසේනම් අධ්‍යක්ෂක NW පෙරේරා ගුරුමෑණියන්ට ස්තුතිවන්ත වෙනවා පහන්සිලක් දැල්ලේ ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මත්ථකමා දක්ඛානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අපේ දින දර්ශනයේ අපිට වැදගත් දවස් දෙකක් තියෙනවා. ඒ වගේම අද අපිට වැදගත් දවසක්. සැබවින්ම අද ඥානෝදය දිවස අපිට වැදගත් දවසක්. මේ වැදගත් දවසේ කලුතර පොළොන්නරුව වෙත පැමිණි ඔබ සැම පිළිගන්නට ගෞරවනීය මහා සංඝරත්නයේද පැමිණ සිටින සම්භාවනීය ආරාධිත මුත්තන්ගෙන්ද සහෝදර පාසල් වලින් මෙහි පැමිණි සහෝදර සහෝදරියන් ඇතුළු අධික මණ්ඩලයේ ගුරුමෑණිවරු හා ගුරු පියවරුන්ගෙන්ද අප විද්‍යාලයේ ගෞරව මෑණිවරුන් හා ගුරු පියවරුන්ගෙන්ද දෙමව්පියන්ගෙන්ද අවසරයි. ආදරණීය නංගී මල්ලී මම මුලින් කී වාසයේම අද අපිට වැදගත් දවසක්. මේ වැදගත්කම ගැන මෙසේ එකතු වෙලා සිටින සියලුම දෙනා හොඳ ආකාරව දන්නා බව මම දන්නවා. ඉතින් මේ වැදගත් දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඔබේ සුවපතුම් අපට දෙන්න ඔබේ ආශිර්වාදයන් ඥානෝදය ශිෂ්‍ය නායක සංගමයේ වෙත යොමු කරන්නට එකතු වෙච්ච ඔබ සමග පින්බර මුහුණ දැකීම අපට මහත් සතුටක්.
බස්නාහිර පළාත් පාසල් නව බස්නාහිර පළාත් නවෝදය අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඉන්ද්‍රාණි විතානගේ මැතිණිය කළුතර ඥානෝදය මහාවිද්‍යාලයේ විදුහල්පති එල්.බී. වීරසිංහ ගුරු පියාණන් කළුතර ඥානෝදය මහාවිද්‍යාලයේ නියෝජ්‍ය වගේම මේ පැමිණුණා වූ ආරාධිත පාසල්වල සහායකරන ගුරුමහතුල්මා ගුරු පියවරුන් ඇතුළු දහබර සොයුරියන් ඔබ සියලු දෙනාම තමයි තම ආදරයෙන් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම ඥානෝදය විද්‍යාලීය ආශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් මහා කරුණා නිධාන වූසේක මෝහාන්ධකාරයට හිරු මඩලක් වනසේක අමා මෑණි මගේ මේ ගීතමය පුෂ්පය ඔබ වහන්සේට පූජෝපහාරයක් වේවා. සියලුම ආදරණීය දරුවෝ මීට පෙර කියුණා වගේ අද දවස ඥානෝදය විද්‍යාලයේ දූ දරුවන්ට පාසල තුල සිටින ඔබේ දෙමව්පියන් ගුරුවරුන්ට ඒ වගේම මේ එකතු වෙලා සිටින සියලු දෙනාටත් ඉතාමත් වැදගත් දවසක්. ශිෂ්‍යයන් දහස් ගණනක් සිටින පාසලක ශිෂ්‍ය නායක තනතුරක් ලබනවා කියලා කියන්නේ ඉතාමත් දුර්ලභ වූ කාර්යයක්. ශිෂ්‍ය නායක
තනතුරක් ලැබීම පාසල් දරුවෙකු හැටියට තමන්ගේ පාසල් ජීවිතයේ දරන්නට පුළුවන්, ලබන්නට පුළුවන් ඉහළම තනතුර ලැබීමක්. මා විශ්වාස කරන්නේ මෙය ඔබට කවුරුත් පරිත්‍යාග කරපු දෙයක් නෙමෙයි. ශිෂ්‍ය නායක තනතුර ඔබ විසින් මේ පාසල් කාලය තුල දක්වපු විවිධ දක්ෂකම්, ඔබගේ විනයගරුකභාවය, මේ සියලු දේවල් පදනම් කරගෙන ඔබ විසින් දිනාගත්තු දෙයක්. ඒ නිසා මේ දරුවන්ට, ඒ වගේම දරුවන්ගේ දෙමව්පියන් හැටියට ඔබට අද දවසේ සන්තෝෂ වෙන්නට පුළුවන්. අපේ දරුවා මුලින්ම පාසලට පාර දෙන දවසේ අපගේ හදවත්වල ඇතිවෙච්ච අනාගත බලාපොරොත්තු සඵල කරගන්නට සුසු වාතාවරණයක් මේ පාසල් භූමිය තුලදී මේ ගුරුවරුන්ගේ රැකවරණය ආරක්ෂාව යටතේ, මඟ පෙන්වීම යටතේ ඔබේ දරුවන් ලබාගත් අය කියලා. ගුරුවරුන් හැටියට අපි දෙමව්පියන් හැටියට ඔබත් අපේක්ෂා කරන්නේ මේ රටට ඵලදායි, රටට වැඩදායි, ගුණ යහපත්, බුද්ධිමත්, නිර්මාණශීලී දරු පිරිසක් බිහි කරන්නටයි. අද අපි ජීවත් වෙන්නේ මේ රටට නිර්මාණශීලී අවංක නායකයන් හිගෙයිකයි කියලා කිව්වොත් මම හිතන්නේ ඔබත් එකතු වෙනවා ඒක. එවන් නායකයන් අද දුර්ලභයි. ඒ නිසා ගුරුවරුන් හැටියට අපි මේ වගකීමක් තියෙනවා. ඒ අඩුව පුරවාලන්නට අනාගතයේ. ඒ නිසා තමයි අපි මේ සියලු කාර්ය සංවිධානය කරලා තියෙන්නේ. සංවිධානය කරන්නේ මේ රටට අනාගතයේදීවත් නිර්මාණශීලී, අවංක, කැපවීමෙන් වැඩ කරන්න පුළුවන්, දක්ෂ, හොඳ යහපත් ආකල්ප තියෙන නායකයන් පිරිසක් බිහි කරන්නට. ඒ මුල් අනිවාර්යම තමයි පාසල් ශිෂ්‍ය නායක තනතුර. ශිෂ්‍ය නායක තනතුරක් කියලා කියන්නේ පදක්කමක් නෙමෙයි. ඒ පළඳනාවක් නෙමෙයි. ශිෂ්‍ය නායක තනතුරක් කියලා කියන්නේ අති විශාල දෙවන්ත වූ වගකීමක්. පාසල් කළමනාකරුවන් හැටියට අපි ඔබේ සහාය අපේක්ෂා කරන පාසල පවත්වාගෙන යන්නට. අනාගත දරුවන් ඔබට වඩා බාල සහෝදර සහෝදරියන් සඳහා නිවැරදි මඟ පෙන්වීමක් අපි ඔබෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ශිෂ්‍ය නායකයෙක් කියලා කියන්නේ කවුද කියන එක ඔබ ඊටා මනවින් අවබෝධ කරගෙන තමයි අද දින මේ පදක්කම් පළඳගත යුත්තේ. ඔබට මේ තනතුරේ වගකීම උසුලන්නට බැන්න, ඒ වගකීම දරන්නට බැන්න තරම් ශක්තියක් නැතිනම් ඔබ මේ පදක්කම පැලඳිය යුතු නැහැ. පදක්කමක් පැලඳ ගැනීම, ඒ වගේම තනතුරක් ලැබීම කියන කාරණා වලට වඩා අමාරු කාරණේ තමයි ඒ තනතුර නිසි ආකාරයෙන් ඒකේ වගකීම් ඉෂ්ට කිරීම සහ ඒ තනතුර රැක ගැනීම කියන කාරණා. නිසා මම ඔබට ආරාධනා කරනවා, ඔබගෙන් මම බලාපොරොත්තු වෙනවා අද ලබන මේ තනතුර ඒට පැවරී කියන වගකීම් සම්බාරයෙන් ඉෂ්ට කරමින් ඒ තනතුරේ වගකීම් දරමින් ඔබගේ ශිෂ්‍ය නායක කාර්යභාරය ඉෂ්ට කළාවි කියලා. හලෝ. ශිෂ්‍ය නායකයෙක් කියලා කියන්නේ කවුද? මොකද වැඩි? අපේ ඉංග්‍රීසියෙන් කියන්නේ ප්‍රිෆෙක්ට් කෙනෙක් කියලා. අපි හැමෝම දන්න කතා කරන විදියට. මේ ප්‍රිෆෙක්ට් කියන එක ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියේ සඳහන් කරලා තියෙන්නේ පාසලේ විනය රැක ගැනීම සඳහා උදව් කරන, ඒ සඳහා මඟ පෙන්වන ශිෂ්‍යයෙක්, පාසලේ ආචාර්ය මණ්ඩලය විසින් පත් කරපු ශිෂ්‍යයෙක් ශිෂ්‍ය නායකයෙක් වඩ පත් වෙනවා කියන්නේ. ඒ නිසා අපට වගකීමක් තියෙනවා තමන්ගේ පාසලේ විනයගත භාවය රැක ගැනීමට, පාසලේ කීර්තිය රැක ගැනීමට. මයිතාම ආඩම්බරයෙන් කියන්නේ අපේ පාසලේ හිටපු ශිෂ්‍ය නායකයන් බොහෝ දෙනෙක් පාසලේ කීර්තිය තව තවත් වැඩි කරගන්නට, පාසලේ විනයගරුක භාවය තව තවත් වැඩි කරගන්නට බොහෝ සෙයින් උපකාරී වෙලා තියෙනවා. අද අපි ඥානෝදය හඳුන්වන්නේ, ඥානෝදයට විශාල ඉල්ලුමක් ලැබිලා තියෙන්නේ මෙන්න මේ විනයගරුක භාවය පිළිබඳව අපි වැඩි සැලකිල්ලක් දක්වන නිසා. මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ ඕනෑම සංවිධානයක්, ඕනෑම රාජ්‍යයක්, ඒක පොඩ්ඩක් බලනවද පයාගෙන? ඕනෑම කාර්යයක් සාර්ථක වෙන්නේ විනය පවතින තාක්කල් පමණයි. අපේ ලෝක ඉතිහාසයේ ඕන තරම් උදාහරණ තියෙනවා කියන්නට
විනය පිළිගුණු තැන සියලු ආයතන පිළිවෙලටමයි කියන එක සනාථ කරා. ඒ නිසා ඔබේ මා විශේෂයෙන් ඉල්ලන්නේ මේ ආයතනයේ කීර්තිය ගෞරවය වර්ධනය දියුණුව රැක ගන්නට නම් විනයගරුක භාවය තාමත් වැදගත්. ශිෂ්‍යෙක් කියන්නේ මේකයි. ශිෂ්‍යෙක් කියන වචනේ තුලම අන්තර්ගත වෙලා තියෙන්නේ හික්මීම ලබන්නා කියන එකයි. එහෙමනම් හික්මීම නැති තැන ශිෂ්‍ය භාවය අහෝසි වෙනවා. ඒ නිසා ඔබ අද දින මේ කිරුළු පාන්දන ශිෂ්‍ය නායකයන් හැටියට ඔබට වගකීමක් තියෙනවා. ඔබ පසුපසින් සිටින තවත් දහස් සංඛ්‍යාත සහෝදර කලකට නිවැරදි මඟ පෙන්වන්න වෙනවා. දෙමව්පියන්ටත් මා යමක් කියන්නට ඕන විශේෂයෙන්. ඔබ අද මේ මොහොතේ රැස් වෙලා ඉන්නේ ඊටමත් දැඩි අභිමානයකින් යුක්තවයි. ඔබේ මව්පියන් බිහි කරපු තමන්ගේ ලේන් බිහි කරපු තමන්ගේ දරුවා පාසලට බාර දෙන මොහොතේ ඔබට හිතෙන්නේ ඇති මම මගේ දරුවාව ලංකාවේ නැත්නම් ලෝකයේ විශිෂ්ටයෙක් බවට පත් කරනවා කියන්නේ. ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්නට ඔබ මහත් කැපවීමකින් කටයුතු කරන්නට මා දන්නා බොහෝ දෙමව්පියන් තමන්ගේ කුස පුරවන්නට කලින් දරුවන්ගේ කුස පුරවන්න. තමන්ගේ ගත සරහන්නට කලින් දරුවන්ගේ ගත සරහන්න. ඒ නිසා ඒ වගේ විශාල කැපවීමක් කරමින් තමන්ගේ දරුවන් හදා වඩාගෙන මේ විදුපියසට බාර දුන්නේ අතිවිශාල බලාපොරොත්තුවක් ඇතිවක්. අද ඔබ මේ මොහොතේ සන්තෝෂ වෙනවා ඇති මේ දරුවන් අපි බලාපොරොත්තු කරපු ගමන් වගේ ගමන් කරන බව. හැබැයි ඒ සෑහීමකටපත් වෙන්නට එපා. මේ වයස මේ කාලේ තමයි ඔබ වඩාත් දරුවන් පිළිබඳව සැලකිලිමත් යුතු කාලය. ඒ දරුවන් පාසලේ කීර්තියක් ලබා දෙන පාසලේ ශිෂ්‍ය නායක භාවය ආරක්ෂා කරන දරුවන් බවට පත් කර ගන්නට ඔබේ සහාය අවශ්‍යයි. වැරද්දක් දුටු කල එය ගෙදරදී නිවැරදි කරන්න පාසලට එවන්නට කලින්. එහෙම කළොත් විතරයි ඔබට ඔබේ අපේක්ෂා ඉෂ්ට කර ගන්නට පුළුවන් වෙන්නේ. මා දීර්ඝ මගේ ජීවිතේට කවමදාවත් අමතක නොවන අවස්ථාවක් එතුමා මට ලබා දුන්නා. එවකට එතුමා විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා මම වගේම හොඳට රැවුලවවපු තරුණයෙක් හැටියට මට එක්තරා තැනකදී හම්බ වුණා. එතෙන්දී මෙරටේ දේශපාලන මතවාදයන් පිළිබඳව ගැඹුරු සංවාදයකට එතුමාට අවස්ථාව ලබා දුන්නා. එතුමත් සමග එදා ඒ සංවාදයෙන් පස්සේ මගේ ආකල්ප, මගේ අදහස්, මගේ චර්යාවන් බෙහෙවින්ම වෙනස් වුණා. ඒ චර්යා වෙනස් වීම සිදු නොවන්නට අද ඔබගේ ශිෂ්‍ය නායක දිනයට සහභාගී වෙලා මේ දේශනය පැවැත්වීමට ගුණවර්ධන කෙනෙක් මේ මහ පොළොව මත නොඉන්න තිබුණා. එනිසා කළගුණ සැලකීම ඉතාම වැදගත් ගුණධර්මයක් අපේ සමාජයේ. ඒ නිසායි එතුමාගේ ආරාධනාව මා පිළිගත්තා. ආදරණීය දරුවනි, අද මට පේනවා ඔබේ මුහුණු වෙනදට වඩා ඉතාමත්ම ප්‍රබෝධමත් වෙලා තියෙනවා. ඔබේ නිල ඇඳුම අද සැරසෙනවා තවත් අලුත් අංගයකින්. ඒ පදක්කම දිලිසෙනවා. හැබැයි මේ දිලිසෙන පදක්කම යට ඔබට නොපෙනෙන මහා විශාල බරක් සැඟවිලා තියෙනවා. කුමක්ද මේ මහා විශාල බර? ඔබේ ආදරණීය විදුහල්පති ගුරු පියාණන් ප්‍රකාශ කළ පරිදි ඔබ වෙත පැවරෙන මහා විශාල වගකීම් සම්භාරය. මේ වගකීම් ඉටු කිරීම සඳහා ඔබට අවශ්‍ය වෙනවා ඔබගේ චර්යාවෙහි බොහෝ වෙනස්කම් සිදු කර ගන්න.
වෙලාවේ මේ දූ දරුවන්ගේ ආදරණීය අම්මලා තාත්තලා බෙහෙවින්ම සතුටු වෙනවා. ඒකට හේතුව තමන්ගේ දරුවා, තමන්ගේ පුතා, තමන්ගේ දුව මේ ලබන අලුත් තත්ත්වය. මා දන්නවා පියෙක් හැටියට දරුවෙකුගේ දියුණුවකදී අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මොන තරම් හදවතින් සතුටු වෙනවද, සතුටු කන්දු වගුරුනවද කියන එක. by Mrs. Padmini Kularatne. Hallelujah.
සභාපති එල්.ඩී. වීරසිංහ මැතිතුමනි, කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයේ අතිරේක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ජයතිලක මැතිණියනි, කළුතර නගර සභාවේ මේ අවස්ථාවේදී මා අප විද්‍යාලීය ගරු විදුහල්පතිතුමන් වෙනුවෙන් මේ කර්තව්‍ය කිරීමට ඔබ සමගී අවසර පතනවා. ඥානෝදය මහාවිද්‍යාලය 2006 වර්ෂයේ ශිෂ්‍ය නායක පදක්කම් පැළඳවීමේ උත්සවයේ අති උත්කර්ෂවත් ගෞරවනීය මොහොතයි දැන් එළඹී තිබෙන්නේ. විද්‍යාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2000කට ආසන්න පිරිසකගෙන් සුවිශේෂ වූ ආකාරයෙන් තෝරාගත් ශිෂ්‍ය නායක නායිකාවන් 64 දෙනෙකු තම ශිෂ්‍ය ජීවිතයේ ශ්‍රේෂ්ඨතම පදක්කම පළඳවා ගැනීමේ සම්භාවනීය අවස්ථාවට සහභාගී වීමටයි දැන් සැදී පැහැදී සිටින්නේ. තමන්ගේ පහන් සිල දල්වා සම්ප්‍රදායානුකූලව තම වගකීම් අනාගත සංඛ්‍යාත වූ ශ්‍රේෂ්ඨ ලක් දූපුතුන් පිළිගැනීමේලා උදාරතර සේවයක් සිදු කළ උදාරතර මෙහෙයක් සිදු කරමින් සිටින නියමිත ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන් ඔබගේ මනාව පරිකල්පන ශක්තිය නිසිමම් ඔස්සේ මෙහෙවමින් රටේ සුභවාදී අනාගතයට උර දෙන්නටයි අද දින ඔබගේ අදිටම. එවැනි දරු පරපුරක් බිහි කිරීමයි ගරු විදුහල්පතිතුමන්ගේ ආචාර්ය මණ්ඩලයේ උදාර පරමාර්ථය. දයාබර මව් නායිකාව ලෙස හිරුල් දරන මේ මොහොතේ ඔබට දැනෙන සතුට කරමු. අම්මේ තාත්තේ අද පාසලට නායකත්වයෙන් එන ඔබගේ දරුවා හෙට රටටම නායකයෙකු විය හැකි බව ඔබ සිතුවාද? වාසනාවන්ත මවක්, වාසනාවන්ත පියෙකු. ඔබගේ දෙනෙතින් සතුටු කඳුළු වැగిරෙන්නේ මේ උත්තරීතර වූ මාතෘ පීතෘ ආදරයෙන්. මම අද පාසල නායකයෙකු වුණා. හෙට සම්භාවනීය අවස්ථාවයි. තම දෙමව්පියන්
වේදිකාව අපිට පැමිණ සිටින ලෙස ආරාධනා කර සිටිනවා. දෙවනුව කියන නමට අදාළ දෙමව්පියන්ද සූදානම්ව සිටින ලෙස මුලින්ම ප්‍රාථමික බිනර මාස අවසතවක ව්‍යවහාර වර්ෂයෙන් 2000 කළුගම් විද්‍යාවතේ පිහිටි කළුතර ඥානෝදය මහා විදුහල් මෑණියන් සෙවණේ ප්‍රාථමික ශිෂ්‍ය නායකයෙකු ලෙස ප්‍රාථමික ශිෂ්‍ය නායිකාවක ලෙස කනිෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු ලෙස කනිෂ්ඨ ශිෂ්‍ය නායිකාවක ලෙස ज्येष्ठ शिष्य नायकेकु लेस ज्येष्ठ शिष्य नायिकावක ලෙස උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස सदाचार संपन्न विनय गरुक कीकरु पुतनुआ कीकरु दियनियकसे विदुहले गौरवय अभिमानय गुरुवरुන්ගේ गौरवय ආරක්ෂා කරන බවටද එහි උන්නතිය උදෙසා දායක වෙමින් විදුහලේ පවත්නා සියලු නීති අභියස නීතිගරුක වීමටද ගරු විදුහල්පතිතුමා ආචාර්ය සිසුවියන් ඉදිරියේ ගෞරවපූර්වක බහුමානයෙන් යුතුව දිවුරා සපත කර සිටිනවා. කරුණාකර වේදිකාවට පැමිණෙන්න.
නන්දදී රිම්මා වත්සලා ගණේශාද සිල්වා සමාධි සෙවන්තිකා නිපුණි සෙනවිරා Albany Allen Nisan Amanakam Shisu Nayaka Sadakam Selandari Danuka Sakin Chanaka Danuka Arshani Priyanka
Dika Ayeshani. කලාප අධ්‍යාපන කාර්යාලයේ ඔබටයි ආරාධනය. දෙදා උපප්‍රධාන ශිෂ්‍ය නායකයාට ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකා දෙපළට පදක්කම් පෙරදැරීමේ ගෞරවනීය අවස්ථාව 2006 වර්ෂයේ අනුත්තර ඥානෝදය මහාවිද්‍යාලයේ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා प्रधान शिष्य नायिका बदुगी विमर्शी कौशल्या प्रणाम කලුතර ඥානෝදය මහාවිද්‍යාලයේ සිසුවියන් 2000කට ආසන්න පිරිසකට නාටකත්වයේ දීමට වගකීම බාර ගන්නා ප්‍රධාන ශිෂ්‍ය නායක හවුපේ ලියනාරච්චිගේ දොන් බුද්ධික සමරුවන් සංගීතය සපය
ශිෂ්‍ය නායක නායිකාවන් හට පදක්කම් පැළඳවීමේ තමත් චාම් ඒත් අභිමානවත් උත්සවයකට මට සහභාගී වෙන්න අවස්ථාව ලැබීම ගැන මම ප්‍රථමයෙන් සතුටටපත් වෙනවා. අද මෙම අවස්ථාව මම නියෝජනය කරන්නේ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය අමාත්‍ය ගරු රෝහිත අබේගුණවර්ධන මෙතුමා වෙනුවෙන් ප්‍රකාශ කරන අතර එතුමා මෙම පාසලේ ඉගෙනුම ලැබූ අද පාසලට ශක්තියක් වගේම ආදි සංගමේ ක්‍රියාකාරී සමාජිකයෙක් හැටියට කටයුතු කරනවා. එතුමා මෙම ආරාධනය පිළිගෙන ඉතාමත් බලාපොරොත්තු සහගතව මෙම උත්සවයට සහභාගී වීමට සිටියත් විශේෂ රාජකාරී කටයුත්තක් සඳහා විදේශගතව සිටින බැවින් එතුමා වෙනුවෙන් මේ අවස්ථාවට නියමිත වේලාවට සහභාගී වෙලා එතුමාගේ සුභාසිංසන මෙම උත්සවයට පුද කරන්න කියලා මට දැනුම් දී තිබුණා. නමුත් මට තවත් උත්සවයකට සහභාගී වීමට සිදු වූ බැවින් නියමිත වේලාවට මට මේ උත්සවයට සහභාගී වෙන්න ලැබීම ගැන මම ඔබ සියලු දෙනාගෙන් ඉතාමත් ගෞරවයෙන් සමාවර්ජනය කරන ලෙස ප්‍රථමයෙන් ඉල්ලා සිටිනවා. ප්‍රයෝජනයක් නිසි නායකත්වයක් ලබා දීමට හැකි සිසු පරපුරක් බිහි කරන්න, රටට දායාද කරන්න ඥානෝදය මහාවිද්‍යාලය අභියෝගය මැනවින් තේරුම් අරගෙන කටයුතු කිරීම මම කළුතර ජීවත් වෙන පුරවැසියෙක් හැටියට ඒ විද්‍යාලයේ විදුහල්පතිතුමන් ප්‍රමුඛ සියලුම දෙනාට මගේ ගෞරවය මගේ ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරනවා. මම මේ පාසල දිනෙන් දින දියුණුවටපත් වේවායි සුභාසිංසනය කරමින් ගරු අමාත්‍යතුමා විසින් මා වෙත බාර දී ඇති ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමින් මම නියැලෙනවා. ස්තුතියි. විදුහල්පතිතුමනි, නියෝජ්‍ය විදුහල්පතිතුමියනි, දයාබර ගුරු මෑණිවරුනි, පියවරුනි, ආදී සංගමේ සහ පාසල් සංගঠন සමිතියේ නිලධාරීන් ප්‍රමුඛ සියලුම සමාජිකාවන් ආරාධිත අමුත්තනි, දෙමාපියනි, සහෝදර ශිෂ්‍යාවනි, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මහත්මීනි, මම අධ්‍යාපනය ලැබූ ඥානෝදය මහාවිද්‍යාලීය ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම් පැළඳවීම මහෝත්සවයට ආරාධනා කිරීම පිළිබඳව විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිතුමන්, ගුරු මහත්මීන් ප්‍රමුඛ ශිෂ්‍ය නායක සංගමයට මගේ කෘතවේදී ස්තුතියක් ප්‍රණාමයක් මේ පුද කරමි. මේ වැදගත් දිනය මේ විදුහලේ දරුවන්
සිරුලාදුනි ඔබේ ප්‍රේමයනා ඕදමේ මාහද තැසොමි රැසන් කිරිසයුරේනා ඕදමේ මාහද තැසොමි රැසන් කිරිසයුරේනා
විශේෂයෙන් පෞරුෂීය සංවර්ධනයේ පැත්ත දියුණු කිරීම සඳහා දරුවන්ට නායකත්වයන් පවරා දීම අද දිනේ සිදු වුණා. විශේෂයෙන් ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ නායිකාවගේ හිඳලා නායකයින් කණ්ඩායමක් තෝරගෙන තියෙනවා. ඒ ඉතින් ඒ අයගේ හැකියාවන් දක්ෂතාවයන් අනුවම තමයි ඒ අය තේරලා තියෙන්නේ. නායකත්වයේ කියන එක උපයාගත යුතු දෙයක් බව ඒකෙන් පැහැදිලි වෙනවා. හැබැයි නායකත්වයට නොතේරුණත් අනික සියලුම දෙනා නායකයින් වශයෙන් අපි පිළිගන්නවා. මන්ද තමන්ගේ ගෙදරට, තමන්ගේ පවුලට, තමන්ගේ ප්‍රදේශයට නායකයෙක් අනිවාර්යෙන් ඒ කාට නැතත් තමන්ට නායකත්වය සපයාගත යුතුයි. ඒ තුලින් තමයි තමන්ගේ ජීවිත සාර්ථකත්වය ලබා ගත යුත්තේ. ඉතින් නායකත්වයට මෙවැනි විද්‍යාලයක පත් වෙනවා කියන්නේ සුවිශේෂ අවස්ථාවක් ඇත්තටම. නායකත්වයට පත් වූ අයත්, නායකත්වයට පත් කරන්න සිටින අයත් සියලුම දෙනා තමන්ගේ අද දවසේ ලැබපු අත්දැකීම් එක්ක ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව මතක් මෙනෙහි කරන්න හොඳ අවස්ථාවක් තමයි තමුන්නාසිලට මේ එළඹිලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ දැනට නිදහස් අධ්‍යාපනය නිසා පෙරට වෙලා තියෙන සියලුම පිරිස් දේශපාලන පරිපාලන ආදී සියලු ක්ෂේත්‍රවල මේ පැමිණලා සිටින ප්‍රජා නායකයින් නැත්නම් විශිෂ්ටයින් සියලුම දෙනා තමන්ගේ පාසල් ජීවිත කාලය තුළ කිසියම් විශේෂ සමුදාමී කටයුතු වල නිරතව පුද්ගලයන් විදියට අධ්‍යයන මාර්ගයෙන් පැහැදිලි වෙලා තියෙනවා. මන්ද ශිෂ්‍ය නායක හරි පන්ති නායක හරි වෙනත් සමාගම් වල හරි කණ්ඩායම් වැඩවල හරි නායකත්වයේ දරලා තමයි ඒ ශක්තිය වර්ධනය කරගන්න තියෙන්නේ. ඉතින් ඒ අනුව ඔබටත් මේ අවස්ථාව ලැබිලා තියෙනවා මහඟු ආකාරයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා. ඕනෑම කෙනෙකුගේ ජීවිතේ පදනම නිවසට පසුව වැටෙන්නේ පාසලෙන්. මන්ද අපේ ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් අපි එක ආයතනයකට ගත කරනවා නම් මේ පාසල් කාලය තුළ තමයි අවුරුදු 11 හෝ 13ක් ගත කරන්නේ. ඉතින් දරුවනි නායකත්වයට පත්වන පුද්ගලයන් අධිටන් කරගන්න ඕනේ තමන් තුළ තියෙන ශක්තියින් ටික වර්ධනය කරගන්න. තමන් තුළ මොනවාද තියෙන ශක්තියින්? තමන්ට වාචික භාෂාවේ හැකියාව තියෙනවද? සෞන්දර්යාත්මක හැකියාව තියෙනවද? කණ්ඩායමක් මෙහෙයවීමේ හැකියාව තියෙනවද? ආදී වශයෙන් තමන් තුළ ශක්තියින් තියෙනවා නම් ඒවල ඉස්තිගත කරගෙන ක්‍රමානුකූලව ඒවා පියවරෙන් පියවර දවසින් දවස සංවර්ධනය කරගන්න උත්සාහ කරන්න ඕනේ. වැඩි දියුණු කරගන්න උත්සාහ කරන්න ඕනේ. අනිත් පැත්තෙන් තමන් තුළ පවතිනා වූ විවිධ දුර්වලතාවයන් කියන්න පුළුවන්, සමාජශීලී බව අඩු වෙන්න පුළුවන්. ප්‍රසිද්ධ විශාල පිරිසක් ඉදිරියේ ඒකෙල්ලි අපිට නිවැරදිව වචන හසුරුවමින් අදහස් ප්‍රකාශ කිරීමේ දුබලතාවයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කණ්ඩායමක් එක්කෙනෙකුට වැඩි කිරීමේ දුබලතාවයක් තියෙන්න පුළුවන්. කණ්ඩායමේ නායකයාට අනුගත වීමට නොහැකියාවක් තියෙන්න පුළුවන්. ඔය ආදී විවිධ දුර්වලතාවයන් තියෙනවා නම් ඒ දුර්වලතාවයන් ටිකත් ලේස්තුගත කරලා දරුවෝ දැනගන්න ඕනේ. දවසින් දවස සතියෙන් සතිය මගේ මේ දුර්වලතාවය නැති කරගන්නවා. ඒක ශක්තියක් බවට පත් කරගන්නවා කියන්නේ. ඒ දරුවන්ට අපි කියන්නේ පරාජය තමයි ජයග්‍රහණයේ පදනම් කළ විදිහට සලකලා කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව පාසලෙන් ලැබෙන අත්දැකීම් සම්භාරය බහුලයි. අවුරුදු 11ක් නැත්නම් අවුරුදු 13ක් පාසලේ සිටිනවා කියන්නේ විශේෂ ඉගෙනීමක්. පන්ති කාමරේ ඉගෙනීම් ක්‍රියාවලියට අමතරව පාසල තුල අවධියෙන් සිටියා නම් ඔබට ලබා ගන්න පුළුවන් ශක්තියින් ටික බොහොමයක් තියෙනවා. ඒවා තමන්ගේ ලයට හදවතට අනිවාර්යයෙන් එනවා. ඒක අනාගත ජීවිතයේදී පුරවැසියෙකු විදිහට ක්‍රියාත්මක වෙනකොට ඒ නිපුණතාවය ඉබේට එයා තුළින් විසඳ වෙනවා, පෙන්වුම් කරනවා, ක්‍රියාකාරකම් වලදී ඉස්මතු වෙනවා, ඔප්පු වෙනවා. ඉතින් ඒ අනුව දරුවෝ දැනගන්න ඕනේ විශේෂයෙන් දැනුම් මූලාශ්‍ර වලින් තමන්ගේ ශක්තිය වර්ධනය කරගන්න. විශේෂයෙන් දේශීය වශයෙන් ජාත්‍යන්තර වශයෙන් කීර්තියටපත් වූ නායකයින් ඉන්නවා, ලෝකජන නායකයින් ඉන්නවා, විශිෂ්ටයින් ඉන්නවා, ඔබතුන් ඉන්නවා. ඒ අයගේ ජීවිත කතාව පිළිබඳව ලියවිලා තියෙනවා. දරුවෝ අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ ජීවිත කතාව පිළිබඳව, ඔටෝබයෝග්‍රැෆි පිළිබඳව අධ්‍යයනය කරන්න. ඒවා කියවන්න ඕනේ. ඒවා තුලින් ඒ පුද්ගලයන් තමන්ට ආපු අභියෝග කොහොමද ජයගන්නේ කියලා ඒ පොත්පත්වල සැබෑ උදාහරණ සහිතව තියෙනවා. ඉතින් ඒ අනුව ස්වයං චරිතාපදාන කියවීම තුළින් තමන්ගේ ශක්තිය හොඳට වර්ධනය කරගන්න පුළුවන්. නායකයෙක් වුණාම අනිවාර්යයෙන් පිරිස් කළමනාකරණයට කණ්ඩායමක් මෙහෙවන්න, කණ්ඩායමට නිවැරදිව නියෝගයක් දෙන්න. ආරාධිත පාසල්වල සහෝදර සහෝදරයන්ගෙන් අවසරයි. ඉතින් ආදරණීය සොයිරිසයි ගෙවී අගෝස්තු මාසයේ එක් දවසක් අපේ සංගමයට විශේෂත්වයක් යනවා. ඒ තමයි මේ උදා වෙච්ච අද දවස 2006 ශිෂ්‍ය නායක නායිකාවන්ගේ පරිත්‍යාග පැලදීමේ දිනය වශයෙන් සනිටුහන් දවස. ඉතින් එදා පටන් මම කතා කරන මොහොත දක්වා අපේ
ශිෂ්‍ය නායක උත්සවය සාර්ථක කරගන්න අපිත් එක්ක අත්දැක ගත්ත අය බොහෝමයි. ඉතින් විද්‍යාලයේ අභිනව ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් මේ මෙවන් සාර්ථක උත්සවයක් අවසානයේ සිහිපත් කිරීම මාසතු යුතුයකමක් වශයෙන් සැලකනවා. ඉතින් මේ සූදානම ඒ කර්තව්‍යයයි. නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා KPM ජයතිලකා මෙතිණියනි, බස්නාහිර පළාත් නවෝදය අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඉන්ද්‍රාණි මිතානගේ මෙතිණියනි, කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂිකා M ඥානවතී මෙතිණියනි, කළුතර නගරාධිපති SMS මුබාරක් මහත්මනි, කළුතර නගර සභාවේ විපක්ෂ නායක පාලිත සිල්ලා මහත්මනි, අපගේ ආරම්භ දේශකයන් වන සර්වෝදය මුහුණු මධ්‍යස්ථානයේ KL ගුණවර්ධන මහත්මනි, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හා පාසල් අධීක්ෂක සුමිත්තාල් කළුතර ඥානෝදය මහා විද්‍යාලය වෙනුවෙන් මාගේ අදපිරි ස්තුතිය මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. ඇත්තටම ඥානෝදය මහා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් මට තවත් යුතුයකමක් ඉටු කරන්න තියෙනවා. අද දින අපි මගේ ආදරණීය සහෝදර සහෝදරියන් 65 දෙනෙකු මේ වේදිකාව තුළ පදක්කම් ලැබුවා. ඉතින් මේ කර්තව්‍යයට උරෙනුර අපි ගැටෙද්දී ඒ පදක්කම් ලැබපු අය වගේම නොලැබපු මගේ සංගමේ ආදරණීය සහෝදර ශිෂ්‍ය නායක නායිකාවන් සෑහෙන මහන්සියෙන් කැපවීමෙන් ශ්‍රමය වැය කරමින් ඔවුන්ගේ හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් ඒ කර්තව්‍ය සාර්ථක කරගන්න අපිට අත්හිත දුන්නා. ඉතින් මේ අවස්ථාවේදී මගේ ආදරණීය සහෝදර සහෝදරියන් සියලු දෙනාටම මගේ අදපිරි ස්තුතිය මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. ඊළඟට මාගෙන් තවත් යුතුයකමක් තිබෙනවා. ඒ අපේ සංගමයේ ඥානෝදය මහාවිද්‍යාලයේ ශිෂ්‍ය නායක සංගමය විසින් සංවිධානය කරපු මේ ශිෂ්‍ය නායක දිනයේ ශිෂ්‍ය නායක පදක්කම් පැලැන්වීමේ උත්සවය පෙරගමන් කරුවන් මේ ආකාරයෙන් ඉදිරිපත් කිරීමේ පෙරගමන් කරුවන් මේ අපේ සංගමයේ බාර ආචාර්ය දෙදෙනා. එදින සංගමයේ බාර කටයුතු කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ ඉන්ද්‍රසිංහ ස්වාමීන් වහන්සේටත් විශිතා සුරුමෑණියන්ටත් මාගේ ස්තුතිය මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම අද දින මේ උත්සවය අලංකාරවත් කරන්න ඔබට අපිට අලංකාර උත්සවයක් ගෙන දෙන්න මේසිලා වැඩ කරපු මේසිලා කැපවීමෙන් කටයුතු කරපු තාක්ෂණික උපකරණ හා චතුස්ක ද්විමන්ත යන සොයුරන්ටත් සංගීතාංශයේ හා නර්තනාංශයේ සියලුම ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් ආදරණීය සොයුරු සොයුරියන්ටත් මාගේ ස්තුතිය ගෞරවපූර්වක ස්තුතිය මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. ඉතින් ආදරණීය සොයුරු සොයුරියන් මම නම් කිව් මේ උත්සවය සාර්ථක කරගන්න අත්දැක ගන්නගත්ත අපිත් එක්ක එකතු වෙච්ච සියලු දෙනාටම අවසාන වශයෙන් මාගේ ස්තුතිය